පාර්ශ්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ පාර්ශ්ව විද්‍යා සංගමය මගින් පවත්වනු ලබන අධ්‍යාපනික වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අපේ වීඩියෝ මාලාවේ පළමු වෙන්න තමයි ශේෂ්ත්‍රයට ගිහිල්ලා අපි කොහොමද පස්සාන්තරයක් ගන්නෙ සහ ඒකට භාවිතා කරන උපකරණ මොනවද කියලා. ඉතින් අපි ඉස්සරම් බලමු පළවෙනි එකට. මේක ඔයගොල්ලෝ හැමෝම දන්නවා. මේක උදැල්ල. සාමාන්‍යයෙන් අපි මේක භාවිතා කරන්නේ ශේෂ්ත්‍රයට ගිහිල්ලා විශාල පස්සාන්තරයක් ගද්දි තමයි මේ උපකරණය භාවිතා කරන්නේ. ඊට පස්සේ අපි පොඩි පස්සාම්පලයක් ගද්දි කෝසාම්පලයක භාවිතා කරනවා. සාමාන්‍යයෙන් මේ කෝසාම්පලයක භාවිතා කිරීමේ වාසිය තමයි පස්සාම්පලයට කිසිම හානියක් වෙන්නේ නැති වෙන්න පස්සාම්පලයක් ගන්න තමයි මේ උපකරණය භාවිතා කරන්නේ. ඊට පස්සේ අපි භාවිතා කරනවා පාංශු අවගාත. පාංශු අවගාත සාමාන්‍යයෙන් විවිධ ප්‍රමාණවලින් තියෙනවා. එතකොට අපි පස්සාම්පල ගන්න ප්‍රමාණය මත මේ පාංශු අවගාර වල ප්‍රමාණය තීරණය වෙනවා. එතකොට අපි ඉස්සරහට බලමු මේ පාංශු අවගාර වලින් කොහොමද පස්සාම්පල ගන්නේ කියලා. ඊට අමතරව අපි පස්සාම්පලයක් ගද්දී පිහිය භාවිතා කරනවා. ඒ වගේම පිටිය මේ දී කොටයක් භාවිතා කරනවා. ඊට අමතරව අපි මේ වගේ සිප්ලොක්ස් බෑග් භාවිතා කරනවා. ඒකේ අරමුණ තමයි පස්සාම්පල ශේෂ්ත්‍රයේ ඉඳලා විද්‍යාගාරයට අරගෙන එන්න. එතකොට මේක සාමාන්‍යයෙන් මේ පස්සාම්පල වලින් තෙතමනේ ඉවත් වෙන්නේ නැති වෙන්න, කිසිම පස්සාම්පලයකට හානියක් වෙන්නේ නැති වෙන්න විද්‍යාගාරයට අරගෙන එන්න මේ පස්සාම්පල උදව් වෙනවා. ඊට අමතරව අපි භාවිතා කරනවා ලේබල්. ලේබල් භාවිතා කිරීමේ වැදගත්කම තමයි අපි විද්‍යාගාරයට රැගෙන ආවට පස්සේ මේ පස්සාම්පල අඳුරගන්න අපිට ලේබල් කිරීම වැදගත් වෙනවා. ඒ වගේම මේ වගේ වාචනයක් ඕනි වෙනවා අපි මේ උපකරණ ටික රැගෙන යාමේ පහසුව සඳහා. අපි දැන් මේ උපකරණ මොනවද කියලා අඳුරගත්තා. ඒවයි කාර්යයන් මොනවද කියලා අඳුරගත්තා. අපි ඊළඟ වීඩියෝ එකේ බලමු කොහොමද මේ උපකරණ භාවිතා කරලා පස්සාම්පල එකක් නිවැරදිව ලබා ගන්න කියලා.